තාත්තේ මට බයික් එකක් ඕනේ. මටත් ඕන එකක්. තොටත් ඕනේ. දෙන්නට දෙකක් ඕනේද? කමල මු ඔක්කොම වෙලා තියෙන මාව කන්න. මට ටීවී එකක් ඕනේ රැට යන නාටි ටික බලන්න. බොටත් ඕනේ. බොය වෙලා තියෙන මාව කන්න. මොනවද කියන්නේ? රැට බත් තියන්නද එපාද? නෑ කමල. මේ තේ එකක් අදාගෙන එන්නකෝ ඉමීට. දැන් තොට මොකටද බයික් එක? තොට බයික් එකක් තියෙනවනේ. ඇයි තොට එකෙන් යන්න බැයිද? හෙලෝ බබා. මේ ඕයි තමුසාය හුටුහුටේ මාව බලන්න යනවා නම් මාව බලන්න යන්න එපා. තමුසට වඩා හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙනවා අරුණ අයියට. බලනවා. තමුස එද්දි මුළු ගමම දන්නවනේ ඕයි. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද මේක? ඒකේ යන්න බෑ. යාළුවෝ විහිළු කරනවා කුණු ලොරිය එනවා කියලා. තාත්තම දන්නෝ ඒකෙද්දි. තොට මොකටද බයික් එක? තෝ බොඩි එකනේ. හෙලෝ බබා දැන් නම් පයින් ගාටලා එපා වෙලා තියෙන්නේ යන්නේ. කැම්පස් යන්නවත් අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නකෝ. පයින් යන්න බැරිද? මදාම මොකෙද්ද වගේ පයින් එන්න එපානේ. හැමදාම යන්න බෑ පයින් කැම්පස් එකට. පේන්නේ නැද්ද? එන්න කැහුටු වෙනවා. හෙලෝ බුද්ධදාස මහත්තයා. මේ බයික් එකක් එහෙම ගන්න තැනක් දන්නේ නේද? ඔව් මේ බයික් එක ගන්න මේ පොඩි වැඩක් වගේ. හැලෝ අංකල් කියන්න. හෙලෝ පසන් මහත්තයා. මේ අලුතෙන් ආව ඉලෙක්ට්‍රික් බයික් එකක් වගේ ගන්න තැනක් දන්නවද? BMI CH එකට යවන්න? දැන් මොකද ඔය කරන්නේ අපි? ඔය ඉන්න මොකෙක්ගෙන් හරි බලමු ඉතින්. මං අහන්න දුව අහනවද? ඇයි ගහන්නේ? ආ වැඩේ කතා කරගන්නවා. අයියේ බයික් එකේම තියනවද දන්නේ නෑනේ. බයික් තමයි මේ හැමතැනම තියෙන්නේ. ඕන තීරුත් දෙන්න. නෑ මේ පොඩි වැඩ වගේකට බයික් දෙයක් ඕන වෙලා තියෙනවා. මල්ලි මොන වගේ වැඩ වලටද බයික් එකක් එන්නේ? මල්ලි මොන වගේ වැඩ වලටද බයික් එක පාවිච්චි කරන්නේ ඉතින් ඉන්නේ? වාගේ වැඩ වලට අනුව මම ඔයාලට බයික් එකක් සජෙස් කරලා දෙන්න. මෙහිමයි අයි. ඔය කලින් එක නම් පොඩ්ඩක් සද්ද වැඩි. නැද්ද නිකන් හිමීට කරගන්න බාණ්ඩය. එහෙනම් මල්ලි ඔයාලට හරියනම් බයික් එක තමයි මේ ආඩි ඊපොක් එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක එක චාර්ජ් කළා කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කිසිම සද්දයක් නැහැ. මෙන්න මේ තියෙන ඩිසයින් එකත් එක්ක ඔයාලට අලුත්ම ප්‍රීමියම් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයා කිව්වා වගේ මල්ලි චීස් කෑල්ල වගේ මේක වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම